රුසියාව සතුව විශාල බටපිරිස් සංඛ්‍යාවක් වගේම උපාය මාර්ගික සටන් උපක්‍රමවලට අමතරව ඔවුන් නිතා දියුණු ආයුධ සංවර්ධනය කරන්න සමත්. මේ නවෝත්පාදනයන්ගෙන් සමහරක් ඒවා නූතන යුද්ධයේ උඩියටකුරු කරන්නන් විදිහට සැලකෙන්නේ මේ වෙනකොට රුසියාව නිර්මාණය කරලා තියෙන ලොව භයානකම පොසයිඩන් කියන න්‍යෂ්ටික ටර්පිඩෝව නිසාමයි. ලෝක විනාශය අවිය ලෙස අනුවර්තනය කරන මේ පොසයිඩන් කියන්නේ තවත් එක න්‍යෂ්ටික අවියක් නෙවෙයි. ආරක්ෂක තාක්ෂණයේ බටහිර ආධිපත්‍යයට අභියෝග කිරීම සහ මොස්කව් සතු බලය සංකේතවත් කරන පොසයිඩන් කියන්නේ විකිරණශීලී කෘත්‍රිම සුනාමියක් පවා ඇති කිරීමට පුළුවන් දරුණු ගණයේ අති නවීන දියයට න්‍යෂ්ටික අවියක්. රුසියාවයි පොසයිඩන් ටර්පිඩෝව හැදුවේ. ඇත්තටම කියනවා වගේ සුනාමියක් මීට ඇති කරන්න පුළුවන්ද? පොසයිඩන් නිසා බටහිර මොන වගේ තීරණ ගනීද? අපි අද කතා කරමු මේ ගැන. රුසියා යුක්‍රේන යුද්ධය අතර වුණත් බටහිරෙන් සපයන ඕනෑම යුද්ධාවියකට එරෙහිව ක්‍රියාත්මක වීමට රුසියාව සතුව ප්‍රතිප්‍රහාර තිබුණා. ඒ වගේම ඔවුන්ගේ සමහර තාක්ෂණික ප්‍රගතීන් තවමත් අභිරහසක්. 2025 මැදභාගයේදී පැතිරුණ කටකතා මේ වෙනකොට සිරස්තල බවට පත් වෙලා. ඒ අනුව කඩදාසියක් මත සංකල්පයක් වන පොසයිඩන් න්‍යෂ්ටික අවිය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම යොදවන්න තමයි රුසියාව සැලසුම් කර තියෙන්නේ. ලෝකයේ මේ වෙනතුරු විවිධ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරත් සුනාමියක් තරම් විශාල රැළි ඇති කරන්න පුළුවන් න්‍යෂ්ටික අවියක් ගැන ඔයාලා අහලා තිබුණද? පොසයිඩන් කියන්නේ මෙතෙක් ලෝකයේ නිපදවා ඇති බලවත්ම සහ භයානකම විකිරණ වලින් පිරුණු න්‍යෂ්ටික අවියක්. දෙදස් 23 වර්ෂයේ ජනවාරි මාසයේදී රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන TAS වාර්තා කළේ රුසියාව පොසයිඩන් ලෙස හඳුන්වන ඔවුන්ගේ පළමු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක දිගුදුර ටර්පිඩෝව සාර්ථකව නිෂ්පාදනය අවසන් කළ බවයි. ඒ අනුව සාගර පතුලේ නිහඬව ගමන් කිරීමට සැලසුම් කළ පොසයිඩන් විකිරණශීලී සුනාමියක් වුවද ඇති කළ හැකි දැවැන්ත න්‍යෂ්ටික යුද හිස් මීට රැගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ ටර්පිඩෝව යෙදවීමෙන් වෙරළබඩ ආශ්‍රිතව නගර සමතලා කළ හැකි බවත් දශක ගණනාවක් නිර්මාණය වුණ ස්වභාවික පරිසර පද්ධති එක මොහොතින් විනාශ කිරීම විතරක් නෙවෙයි. ෂණිකව මිලියන ගණනක මිනිස් මරණ පවා සිදු කළ හැකි බවත් හමුදා විශේෂඥයින් මේ වෙනකොට අනතුරුවංග වෙලා තියෙනවා. කොහොම නමුත් පසුව 2025 මැයි මාසයේ මුල් භාගයේදී පොසයිඩන් ටර්පිඩෝ පිළිබඳව කරුණු කීපයක් සම්බන්ධයෙන් ටෙලිග්‍රෑම් නාලිකාවක් වන ස්පුට්නික් නාලිකාවේ නිකුත් කළ අතර ඒ අනුව වැඩිදුර ඔවුන් විශේෂයෙන් පෙන්වා දෙන්නේ එක්සත් ඇමරිකාවට නොගැලපෙන න්‍යෂ්ටික යුද්ධාවියක් ඔවුන් වේගයෙන් සංවර්ධනය කරමින් ඉන්න බව රුසියා හමුදාව දැනටමත් තහවුරු කළ බවයි. විශේෂයෙන් එක්සත් ජනපද මිසයිල් ආරක්ෂක පද්ධතිවලට මුහුණ දීමට සහ රුසියාවට නතර කළ නොහැකි ප්‍රහාරක හැකියාවන් ලබා දීමට වගේම මේ වෙනකොටත් වේගයෙන් වර්ධනය වන රුසියා යුක්‍රේන යුද්ධයේ ඉදිරි ක්‍රියාමාර්ග විදියට තමයි මේ පොසයිඩන් ටර්පිඩෝව නිර්මාණය කරලා තියෙන්නේ. පොසයිඩන් කියන්නේ අසීමිත පරාසයක ඉලක්ක වෙත ළඟා වීමට නිර්මාණය කරලා තියෙන න්‍යෂ්ටික මිසයිලයක්. මේ ටර්පිඩෝවට පැයට කිලෝමීටර් 200ක වේගයෙන් ගමන් කරන්න පුළුවන් වගේම මීටර් 1000ක් දක්වා ගැඹුරකදී වුවද මීට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ටොන් 90කට වඩා බර මීටර් 2ක විස්කම්භයක් සහ මීටර් 18කට වඩා දිග පොසයිඩන් ටර්පිඩෝව බලවත් වීමට ප්‍රධාන සාධකය වෙන්නේ ටර්පිඩෝව සතුව මෙගාටොන් 2ක් දක්වා පුපුරන ද්‍රව්‍ය ධාරිතාවයක් සහිතව සාම්ප්‍රදායික සහ න්‍යෂ්ටික අවි රැගෙන යාමට නිර්මාණය කර තිබීමයි. පොසයිඩන් න්‍යෂ්ටික අවියට අදාළ ප්‍රදේශයේ නගර හෝ නැව් මත සැලකිය යුතු ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් වගේම ඉලක්කගත කලාපයට දැඩි හානියක් සිදු කළ හැකි විකිරණශීලී සුනාමියක් පවා මීට ඇති කරන්න පුළුවන්. පොසයිඩන් මේ වෙනකොට බහුකාර්ය සාගර න්‍යෂ්ටික පද්ධතියක් විදියට හඳුන්වන බව TAS නාලිකාව වැඩිදුරටත් සඳහන් කරද්දී අනෙකුත් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල් එක්ක සංසන්දනය කළොත් මේ ටර්පිඩෝව ඉතාමත් මන්දගාමී. කොහොම නමුත් අන්සෙන්සර්ඩ් නිවුස් ටෙලිග්‍රෑම් නාලිකාවේ ඇතුළත් වුණ වීඩියෝකට අනුව බ්‍රිතාන්‍යයේ වෙරළ තීරයේ පොසයිඩන් පිපිරී ගියොත් ප්‍රහාරයෙන් පසුව ෂණිකව බ්‍රිතාන්‍යයේ කෝක් කලාපය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට පුළුවන් බවයි මෙයින් පෙන්වා දෙන්නේ. පොසයිඩන් න්‍යෂ්ටික අවි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල සහ සබ්මැරින බැලස්ටික් මිසයිල වගේ සාම්ප්‍රදායික න්‍යෂ්ටික අවියක් නෙවෙයි.
පොසයිඩන් සම්පූර්ණයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නොමැතිව දියයට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ස්වයංක්‍රීය වාහකයක්. ICBM වගේ සාම්ප්‍රදායික අවිවලට බැලස්ටික් පියාසරි මාර්ගයක් තියෙනවා. මේ නිසා තාඩ් සහ ඊජස් වගේ ආරක්ෂක පද්ධතිවලට ඒවා අල්ල ගන්න පුළුවන්. නමුත් පොසයිඩන් ටෝපිඩෝව ආරක්ෂක පද්ධතිවල පරාසයෙන් බොහෝ දුරස් වෙන අතර මේ නිසා පොසයිඩන් හඳුනා ගැනීමට සහ බාධා කිරීම කියන්නේ බොහොම අපහසු කාර්යයක්. අන්තර් මහද්වීපික න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වෙන න්‍යෂ්ටිකව සන්නද්ධ ස්වයංක්‍රීය ටෝපිඩෝවක් විදිහට පොසයිඩන් නිර්මාණය කරලා තියෙන්නේ. අසීමිත ස්වයංක්‍රීය දියයට මෙහෙයුම් හරහා පවතින ආරක්ෂක පද්ධති විනිවිද යාමටයි. මේ නිසා මෙහි ටෙට් පරාසය නගර වැනි තීරණාත්මක වෙරළබඩ ඉලක්කවලට එරෙහිව උපාය මාර්ගික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මීට හැකියාව ලබා දෙනවා. එක්සත් ජනපදයේ සහ නේටෝවේ මිසයිල් ආරක්ෂක පද්ධතිවල සිදු කරන ලද වැඩි දියුණු කිරීම් වලට ප්‍රතිචාර විදියට තමයි රුසියාව පොසයිඩන් නිර්මාණය කරලා තියෙන්නේ. තවද මෙම ආයුධය ප්‍රධාන වශයෙන් සතුරු නාවික කඳවුරු සහ අනෙකුත් තීරණාත්මක උපාය මාර්ගික ස්ථාන ඉලක්ක කිරීමට නිර්මාණය කරලා තියෙන අතර පොසයිඩන් කියන්නේ රුසියාවේ බහුකාර්ය නාවික පද්ධතියේ ප්‍රධානතම අංගයක්. පොසයිඩන් නිර්මාණය කිරීම රුසියාව තම න්‍යෂ්ටික බලය පෙන්වන තවත් එක අවස්ථාවක් විතරයි. මොකද ඔවුන්ට එල්ලවන ඕනෑම තර්ජනයක් ඉදිරියේ රුසියාව ඊට ප්‍රතිආයුධ නිෂ්පාදනය කරනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ පොසයිඩන් න්‍යෂ්ටික අවිය ගැන? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මේ විදිහෙන් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.